අයිබෝන් හැමෝටම මම නලින්දු ඩී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සංවේදන අධ්‍යනාංශයේ සිංහල විශේෂ උපාධියක් එහෙමත් නැත්නම් ශාස්ත්‍රවේදී ගෞරව සිංහල උපාධියක් හදාරා තිබෙන කෙනෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සඳහා ඔයා සිංහල විෂය තෝරා ගන්නා කෙනෙක් නම් සිංහල විෂයේ අන්තර්ගතය පළමු දෙවන කියන වර්ෂවල සිංහල විෂයට ඉගෙන ගන්න තියෙන දේවල් සම්බන්ධව යම් මූලික අවබෝධයක් ලබා දෙන්න මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඔයා කිසියම් විෂයක් තෝරා ගන්නවා නම් ඒ විෂය තෝරාගන්නේ ඇයි? ඔයාගේ ටාගට් එක මොකක්ද? ඒකට ඒ සබ්ජෙක්ට් එක ගැලපෙනවද? ඒ වගේම ඒ විෂයේ අන්තර්ගතය කොහොමද තියෙන්නේ? ඒක ඔයාට කරගන්න පුළුවන්ද? මෙන්න මේ දේවල් ටික සම්බන්ධව අවබෝධයක් තියාගෙන ඔයා යම් විෂයක් තෝරා ගන්න. විශේෂයෙන්ම ඔයා කිසියම් පාසල් ගුරුවරියක් සඳහා යෙදුම් කිරීමේ බලාපොරොත්තුවෙන් බාහිර උපාධි කරනවා නම් පාසල් තුල තියෙන මෙවැනි විෂයන් තෝරා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. මොකද බොහෝ වෙලාවට එක වසරේ සිට 13 වසර දක්වා ඉගෙනවිය හැකි විෂයන් ඔයා තෝරා ගන්න. ඒක ඔයාගේ උපාධියේ වටිනාකමට ඉතාමත්ම වැදගත් රැකියාවක් හොයාගනිද්දී. සිංහල විෂය ගත්තයින් පස්සේ සිංහල විෂය අවුරුදු 3ක් ඔයා ඉගෙන ගන්න ඕනි. පළමු වසර, දෙවන වසර, තෙවන වසර වශයෙන්. මේ ඉගෙන ගනිද්දී පළමු වසරේදී ඔයාට යුනිට් 2ක් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඔයාලට විභාගයේ පැවැත්වෙන්නේ වර්ෂයකට එක් වතාවක් නිසා යුනිට් 2 බැගින් ඉගෙන ගන්න වෙනවා. එතකොට සාහිත්‍ය ප්‍රවේශය සහ භාෂා ප්‍රවේශය කියන දෙක තමයි ඔයාට පළවෙනි අවුරුද්දේදී ඉගෙන ගන්න හම්බ වෙන්නේ. අතන මේ සිංහල කියන විෂයට කිසියම් මූලාරම්භයක් ගන්න තමයි මේ කියන යුනිට් 2 හඳුන්වා දීලා තියෙන්නේ. සාහිත්‍ය ප්‍රවේශය කියලා කියන්නේ සාහිත්‍ය සම්බන්ධව මූලික අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. සාහිත්‍ය කියන්නේ මොනවද? සාහිත්‍ය සම්බන්ධ තියෙන නිර්වචන, සාහිත්‍ය පිළිබඳ තියෙන මතවාදයන්, ඉගැන්වීම්, ඒ වගේම තමයි සාහිත්‍ය කලාව තුළ ඔයාලා ඉගෙනගෙන තිබෙන හෝ නැති පරමාර්ථයන්, දෘෂ්ටි කෝණය, අනුභූතිය, වස්තු විෂය ආදී නොයෙක් සාහිත්‍ය තුළ අන්තර්ගත කරුණු කාරණා, පරිකල්පනය, ප්‍රතිභාව, ඖචිත්‍ය ඒ වගේම තමයි ඇවිල්ලා සාහිත්‍ය තුල අපට හමු වන මාක්ස්වාදය, රොමැන්ටික් වාදය ආදී විවිධ සාහිත්‍ය න්‍යායන් ඇතුළු බොහෝ දේවල් ඔයාට ඉගෙන ගන්න හම්බ වෙන යුනිට් එකක් තමයි සාහිත්‍ය ප්‍රවේශය කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් සාහිත්‍ය හදාරන්නෙකුට අවශ්‍ය කරන මූලික අඩිතාලම මේ සාහිත්‍ය ප්‍රවේශය කියන විෂය එකක යටතේ ඔයාලට ලැබෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා චිරන්තන සාහිත්‍ය ගැන ඔයාට අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා චිරන්තන සාහිත්‍යයේ යුග බෙදීම්, ඒ වගේම නූතන සාහිත්‍ය ගත්තයින් පස්සේ ඇවිල්ලා නූතන සාහිත්‍යය අපිට හම්බ වෙන කෙටි කතාව, නවකතාව, කවිය, ගීතය, නාට්‍ය වගේ දේවල් සම්බන්ධ මූලික අවබෝධයක් මෙන්න මේ සාහිත්‍ය ප්‍රවේශය එකකේ යටතේ ඔයාට ඉගෙන ගන්න හම්බ වෙනවා. වගේම තමයි ඊළඟට ඔයාට ඉගෙන ගන්න හම්බ වෙනවා පළමු වර්ෂය තුලදී භාෂා අධ්‍යයන ප්‍රවේශය. භාෂා අධ්‍යයන ප්‍රවේශය තුලදී සිංහල භාෂාව පිළිබඳ ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට භාෂාව කියලා කියන්නේ මොකක්ද? නිර්වචනාශ්‍රයෙන් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි සිංහල භාෂාවේ බිහිවීම සම්බන්ධව, ඒ වගේම තමයි සිංහල භාෂාවේ තියෙන පද්ධතික ස්වරූපය, සංස්කෘතික ස්වරූපය, භාෂාවේ කාර්ය, භාෂාව සහ සංනිවේදනය, ඒ වගේම තමයි ඇවිල්ලා සංනිවේදනය කියද්දි සංනිවේදනයේ තියෙන විවිධ කාර්යයන්, මූලිකාංග, ඉන්පස්සේ සිංහල භාෂාවේ තියෙන කිසියම් ව්‍යාකරණ රටා, අක්ෂරමාලාව, අක්ෂර උප්පත්ති ස්ථාන, ඒ වගේම තමයි ඇවිල්ලා වාක්‍ය රීති, අක්ෂර වින්‍යාස, ඒ වගේම තමයි භාෂා ගුරුකුල මේ ආදී වශයෙන් භාෂාව සම්බන්ධව මූලික අඩිතාලමක් ඔයාලට භාෂාව සම්බන්ධව ඉගෙන ගන්න හම්බ වෙනවා පළමු වර්ෂය තුලදී. මෙන්න මේ පළමු වර්ෂයේ ෆස්ට් ඉයර් එක තුලදී ඔයාලට මෙන්න මේ යුනිට් දෙක ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකෙන් ඇසයින්මන්ට් වගේම අවසන් පරීක්ෂණයක් පැවැත්වෙනවා, විභාගයක් පැවැත්වෙනවා. ඒකින් අනිවාර්යයෙන්ම ඔයාලා ලකුණු ලබා ගත යුතුයි, ඉහළින් සමත් විය යුතුයි. ඔයාලගේ GPA එක තීරණය වෙන්න, ඔයාලගේ ඩිග්‍රී එක සම්බන්ධ තීරණය වෙන්න මේ සමත් වීම අදාළ වෙනවා. දෙවන වසරට ගියයින් පස්සේ දෙවන වසරේදී ඔයාට ඉගෙන ගන්න හම්බ වෙනවා යුනිට් දෙකක්. සිංහල භාෂාවේ ඉතිහාසය හා ව්‍යාකරණ සම්ප්‍රදාය කියලා එක යුනිට් එකකුත් ප්‍රබන්ධ සාහිත්‍ය සම්බන්ධව. සිංහල භාෂාවේ ඉතිහාසය හා ව්‍යාකරණ සම්ප්‍රදාය කියන යුනිට් එක ඇතුළතදී සිංහල භාෂාවේ ඉතිහාසය කොහොමද මේ සම්බන්ධව මම YouTube එකට වීඩියෝ එකකුත් channel එකේ දාලා තියෙනවා. සිංහල භාෂාව මොන පවුලෙන්ද ඇති උනේ, සිංහල භාෂාවේ ගමන් මඟ කොහොමද ආවේ, ඒ වගේම තමයි ඇවිල්ලා සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණ සම්ප්‍රදාය, සිංහල භාෂාව කොහොමද මොන වගේ ව්‍යාකරණයන්ගෙන්ද හැදිලා තියෙන්නේ, ඒ පිළිබඳව ඇවිල්ලා සිදස් සංගරාව ඇසුරෙන් සිදස් සංගරාවේ අපිට හම්බ වෙන සඳාදියර, විභත් අදියර, සමස් අදියර, කිරියා අදියර ආදී වශයෙන් ඇවිල්ලා සිදස් සංගරාවේ ව්‍යාකරණ ප්‍රභේදයන් ඇසුරෙන් ව්‍යාකරණ සම්බන්ධව සාකච්ඡා කරන. ඒ වගේම තමයි ඇවිල්ලා වාක්‍ය රීති, අක්ෂර මාලාව, අක්ෂර වින්‍යාසය වගේ දේවලුත් නැවත දීර්ඝ වශයෙන් ගැඹුරින් මේ යුනිට් එක ඇතුළතදී කතා කරනවා.
ඒ වගේම තමයි ඊළඟට අපිට හම්බ වෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ. මේකත් දෙවන වසරේදීම අපිට හම්බ වෙන යුනිට් එකක්. ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව. මොකක්ද ප්‍රබන්ධ කියලා කියන්නේ? ඒ වගේම තමයි ඊළඟ ප්‍රබන්ධ සාහිත්‍යයේ අන්තර්ගත කොටස් මොනවද? නවකතාව, කෙටි කතාව වගේ දේවල්. එතකොට නවකතාව කියන්නේ මොකක්ද? කෙටි කතාව කියන්නේ මොකක්ද? මේ වගේ ලක්ෂණ මොනවද? ඊට පස්සේ ලෝකයේ කොහොමද නවකතාව කෙටි කතාව ආරම්භ වුනේ? ලංකාවේ කොහොමද ප්‍රථම නවකතාව මොකක්ද? කෙටි කතාව මොකක්ද? මේකේ ගලාගෙන යෑම කොහොමද? ඒ වගේම තමයි වෙලා නිර්දිෂ්ට කෙටි කතා නවකතා ඇසුරෙන් මෙන්න මේ ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම ප්‍රබන්ධ සාහිත්‍ය යුනිට් එක හරහා දෙවන වර්ෂයේදී සිද්ධ කරනවා. එතකොට දෙක වසරේදී සෙකන්ඩ් ඉයර් එකේදී ඔයාලට මෙන්න මේ කියන සිංහල භාෂාවේ ඉතිහාසයේ ව්‍යාකරණ සම්ප්‍රදාය කියන යුනිට් එකත් ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ යුනිට් එකත් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒකිනුත් අර වගේම තමයි ඇවිල්ලා ඇසයින්මන්ට් සහ ප්‍රශ්න පත්‍ර ඔයාලට ලැබෙනවා. ඒක සමත් විය යුතුයි. එතනින් එහාට ඔයාගේ ඊළඟ උපාධියේ ඉතුරු ස්ටෙප් එක යන්න. ඔයාගේ අවසන් වසර තෙවන වසරට යනකොට ඔයාට සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව ඉගෙන ගන්න හම්බ වෙනවා. විශේෂයෙන්ම සම්භාව්‍ය සාහිත්‍ය අපිට ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා ගන්න පුළුවන්. සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය, සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය කියලා. එතකොට සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයත් පද්‍ය සාහිත්‍යයත් අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ දක්වා ආපු ගමන් මාර්ගයේ පිළිබඳ නිර්දිෂ්ට ග්‍රන්ථ ඇසුරින් ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවා. එතනදී සම්භාව්‍ය ගද්‍ය කියන එක ගත්තයින් පස්සේ ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත ආදී වශයෙන් කෘති ඇසුරෙන් ඔයාලට සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයේ ගමන් මාර්ගයේ පිළිබඳ යුග වශයෙන් ඉගෙන ගන්න හම්බ වෙනවා. නිර්දිෂ්ට කොටස් තියෙනවා එතනදී ඉගෙන ගන්න ඔයාලට. ඒ වගේම තමයි සම්භාව්‍ය පද්‍ය කියන එක ගත්තයින් පස්සේ සීගිරි ගී වලින් ආරම්භ වුණයින් පස්සේ සීගිරි ගී ඉගෙන ගන්න ඔයාලට හම්බ වෙනවා. ඊළඟට ඔයාලට කෞසිලුමිනි ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊට අමතරව ඇවිල්ලා මයුර සංදේශ, තිසර සංදේශ වගේ දේවල් ඉගෙන ගන්න හම්බ වෙනවා. කාව්‍ය ශේඛරය ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා හංස සංදේශ, ගිරා සංදේශ වගේ ඒවා ඉගෙන ගන්න හම්බ වෙනවා. සැලලිහිණි සංදේශ ඉගෙන ගන්න හම්බ වෙනවා. අරකුම්බා සිරිත, එලුසිලෝ ශතකය වගේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ දක්වා ආපු ගමන් මාර්ගයේ නිර්දිෂ්ට කෘති ඇසුරෙන් ඔයාලට සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය පිළිබඳ ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා ඔයාට තෙවන වසරේ ඉගෙන ගන්න හම්බ වෙන අනෙක් යුනිට් එක තමයි ඇවිල්ලා සංස්කෘතිය හා සමාජය සම්බන්ධ යුනිට් එකක්. ශ්‍රී ලංකාවේ කලා ශිල්ප සහ ජන සංස්කෘතිය කියලා. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම සංස්කෘතිය කියන්නේ මොකක්ද? ලංකාවේ මහින්දාගමනයත් එක්ක ඇතිවෙච්ච සංස්කෘතිය මොන වගේද? ඒ වගේම තමයි ඇවිල්ලා අපේ වාපී සංස්කෘතිය, ගැමි සංස්කෘතිය, මෙන්න මේ වගේ සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ඇවිල්ලා ඊට අමතරව අභෞතික සංස්කෘතිය පිළිබඳ ජනශ්‍රුතිය, ජනකවි, ජනගායනා ආදී වශයෙන් ඇවිල්ලා ජන සංස්කෘතිය පිළිබඳ ඉගෙන ගන්න හම්බ වෙනවා. විශේෂයෙන්ම ඔය ඇවිල්ලා සිතුවම් කලාව ආදී වශයෙන් ජන කලාවේ අපිට හම්බ වෙන විවිධ ප්‍රභේදයන් ඉගෙන ගන්නත් හම්බ වෙනවා. ඇත්තටම තුන්වන වසරේදී ඔයාලට අර සම්භාව්‍ය සාහිත්‍ය කියන යුනිට් එක ටිකක් සංකීර්ණ යුනිට් එකක්, පාඩම් කරන්න ටිකක් වැඩි යුනිට් එකක්. ඒකට බැලන්ස් වෙන්න මෙන්න මේ ජන කලාව සම්බන්ධ යුනිට් එක යම් ප්‍රමාණයකින් ඔයාලට ටිකක් පහසු යුනිට් එකක් බවට පත් වෙනවා. මතක තියාගන්න පාඩම් කරන්න දේවල් ටිකක් අඩු සහ ටිකක් අමාරු නැති ගොඩ යන ලේසි සබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා වර්ෂ 3ට අදාළව ඔයාලගේ සිලබස් එක හැදිලා තියෙන්නේ. මේක තව තියෙනවා වෙනම ටොපික් තියෙනවා, මාතෘකා වලට කඩලා වෙනම අරමුණු පරමාර්ථ ඇතුව මේකේ ගැඹුරට සිලබස් එක තියෙනවා. නමුත් මම මෙන්න මේ මූලික අවබෝධයක් ඔයාලට ලබා දුන්නේ පළමු වසරේ සිට තෙවන වසර දක්වා ඔයාලා දෙක බැගින් ඔයාලා යුනිට් 6ක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මෙන්න මේ ඉගෙන ගන්නා වූ යුනිට් 6 සිංහල විෂයට අදාළව කොහොමද ඔයා සිංහල දැනුමින් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙන්නේ? ඉගෙන ගන්නවා කියලා කියන්නේ විභාගයේටම ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. මොකද විභාගයේ ලියන්නම විතරක් ඉගෙනගෙන ඔයා ඩිග්‍රී එක අරගෙන ඔයා පාසලකට උගන්වන්න ගිහිල්ලා ළමයිට උගන්වන්නේ මොනවද? නේද? ඒ නිසා ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඩිග්‍රී එක ගන්න හෝ විභාගයට බලාපොරොත්තු ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි, හරියට ඉගෙන ගන්න එක. එතකොට කොහොමද මේවා විශ්වවිද්‍යාලය තුලදී හරියට ඉගෙන ගන්නේ? විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු, ආචාර්යවරු මේ පිළිබඳ ඔයාලට හෑන්ඩ් අවුට් දෙයි, උගන්වයි. ඊට අමතරව ඇවිල්ලා ඔයාලට ඒ වගේ තව සංකීර්ණ තැන් තියෙනවා නම් අපිත් විශ්වවිද්‍යාලය තුලදී මේවා ඉගෙනගත්ත දේවල්, මේ ආචාර්යවරුන්ගෙන් ඉගෙනගත්ත දේවල්, විභාග වලට අපි ලියපු දේවල්. එතකොට මේ සම්බන්ධව සටහන් දෙන්න පුළුවන් වීඩියෝස් ඔයාලට අප්ලෝඩ් කරනවා. මම මේ ආදී ඔයාලට මාර්ගෝපදේශනයන් උදව් උපකාර කිරීමුත් කරනවා. මෙන්න මේ නිසා අපි මෙන්න මේ මූලික අවබෝධයේ මේ මූලික රාමුව මත පිහිටා සිංහල විෂය තෝරා ගන්න. විෂය තෝරා ගනිද්දී ඔයාලට අනිවාර්යෙන් මේ විෂය කරනවා නම් හරියට කරනකොට කරන්න. මොකද මේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගත්තම වටින නිසා.
එවනම් බොහොම ස්තුතියි. channel එක subscribe කරන් තියාගන්න. යාළුවෝ අතරේ share කරන්න. මොකද මේ channel එකකට විශේෂයෙන්ම බාහිර උපාධි සම්බන්ධව සහ සිංහල විෂය සම්බන්ධව උපකාරක සම්මන්ත්‍රණ සහ උපකාරක වීඩියෝ නිබන්ධන ෂෙයා වෙන තැනක්. ඒ නිසා මේක subscribe කරන් තියාගන්න අනිවාර්යයෙන්ම. හැමෝටම එහෙමනම් ජය වේවා.